මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි අයුක්තියට ඉඩ නැති යුක්තිය ලොව රජවෙති වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි වනසතුන් සමග කතා කිරීමටද ඔවුන් කියන දේ වටහා ගැනීමටද හැකි පුදුම බලයක් ડોක්ටර් හොඳ හිතට තියෙනවා. ડોක්ටර්ගේ විනෝදාංශය ඔහුගේ මිතුරු ටොමි සමග ඈත මුහුදේ දූපත්වල වෙසෙන අසරණ සතුන්ට පිහිටවීමයි. දොස්තර හොඳ හිතට ඇති මේ සතුන් සමග කතා කරන බලය සොරා ගැනීමට මූදු කොල්ලකරුවෙකු වන කැප්ටන් මූදු රකු සහ ඔහුගේ සහචරයෝ මාන බලනවා. එක දවසක් ඈත මුහුදේ දූපත් අතරින් ડોක්ටර් හොඳ හිතගේ නව ගමන් කරමින් තියෙන විට ඔහුගෙන් උදව් ලබා ගැනීමට කුරුල්ලෙක් නැවට ආවා. අර මොකද? එන්නේ කුරුල්ලෙක් වගේ. උට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා. බබන් පොඩි එකවමත්. හොඳට ඕම හිම්බත් වෙලා බොහොම අමාරුවෙන් පියබන්නේ. තටු ගන්නවත් පණ නැහැ. හැමෝම සීරුවෙන් සිටින්න හදිසි අවස්ථාවක්. කුරුල්ලෙක් නැවට පාත් වෙනවා. සියලු විධි විධාන නාස්ති කරන්නට. සියලු දෙනාම තම තමන්ගේ ස්ථානවලට වෙලා සීරුවෙන් සිටින්න. හදිසි අවස්ථාවක් සියලු විධි විධාන ක්‍රියාත්මක කරන්න. සියලු දෙනාම සීරුවෙන් සිටින්න. විධාන කරා මං වැටුණා. ඉක්මන් කරන්න ඕන. ඕ මෙහෙම බානවා. මූලට ඉලක්කය අල්ලලා බැරි නැත්තම් බෙල්ල නැරේ කඳ මූදේ. හරි ඔන්න බානවා. වන්දා කප්පල් පෝනා වතුරේ බෙල්ල නැවේ නැත්තම් කඳ මූදේ. ඔයාගේ බේක් පාර හොඳ හින්දායි බේරුනේ. මම හිතුවේ පරයියෙක් කියලා බැලුවම මේ කෝකෙක්නේ. අනේ 100ක් නෑ නේද? මම ඉන්න බෙහෙත් දෙන්න වෙයි. ඔය ස්ට්‍රෙචර් එක ගේනවා. මේ ගේනවා. මොකද මේ කලබලේ? කොහෙන්ද ආවේ? සනීප වෙනකල් මෙහි හිට බේවි. අපෝයි මට බෑ. ડોක්ටර්ට පණිවිඩය කිව්වා කියලා මං ගිහින් කියන්න ඕනේ. අපෝ කොහෙන්ද මේ උස්ම ගන්නත් බැරුව මොකක්ද මේ පණිවිඩය කියන්න බලන්න මට. මගේ පුතාට මොලේ පිස්සුව දොස්තර මහත්තයෝ. මොනවා මොලේ පිස්සු ඇදිලා? පොප් තිස්සුව තද වෙලා තතක තුලන්නේ. ඒ මොකද ඒ? ඉගෙලෙන්න බෑ කියනවා. මොනවා කුරුල්ලී කිල්ලෙන්ට බෑ කියලා බෑ. පොප් දාගෙන බුදිනවමයි වැඩේ. දැන් පුතා කො? කොක් දුවේ. ඔක හදාගන්න මෙච්ච වහන්සියක් මං. අඬන්න එපා. අපි ලෙඩේට හේතුව හොයලා බලමු. අද ගැටව අතර බොහොම ප්‍රශ්න තියෙනවා. වැඩි හිටියෝ අපි ඒවට මුණ දෙන්න ඕන. තේරුණාද? තාත්තට හොඳටම කේන්ති ගිහින්. ඒකයි මම ડોක්ටර් හොයාගෙන ආවේ. කලබල වෙන්න එපා. ඔහම තමයි අද කොල්ලෝ. විප්ලවකාරයෝනේ අලුත් ලෝකයක් හදන්නනේ ලෑස්ති. තරහ නැතුව අපි කරුණු පහදලා දීලා හදාගමු. තේරුණා? අනිත් ගැටෙන්ටත් බෝ වුණොත් අපි ඔක්කොම විනාශයිලු. ඔව් ඒක විනාශයක් තමයි. අපි ඉක්මන් කරලා කොක්දුවට යමු. දැන් ඉතින් නිදා ගන්නකෝ. ඇටෙන්ෂන් මේ කපිතාන් දොස්තර හොඳ හිතාම තන්නේ ඔබ. හදිසි දූත ගමනක් සඳහා වහාම අපි කොක්දුව දෙසට ගමන් මඟ වෙනස් කරනවා. අපේ කම්පියුටර් එකෙන් දුන්න ප්ලෑන් එක වැඩ කරනවා. උන් පාවෙන කොටයක් සැක කරන්නේ නැහැ. ඔයාලා දැක්කද මගේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කම්පියුටර් එකේ මොලේ පොඩි අදහස තියෙනක් වැඩ කරන හැටි? දැක්කද මම කිව්වේ නැද්ද පාවෙනවා? නේ ඕක ඇතුලේ අපේ මෑන්ස්ලා ඉන්නවා. වැඩේ හරි වගේ කිට්ටු වෙච්ච ගමන් දාමු කොක්ක. ડોක්ටර් කොටයක් පාවිගෙන එනවා වගේ. දූපත් ළඟ ඇති. නෑ සර් දූපතකින් නෙවි කපල හදපු කොටයක් වගේ. මූදු රකුසගේ වැඩක්ද දන්නේ නැහැ. මට සැකයි. නෑ ඒක දන්නේ නෑ. ඒක දන්නේ කොහොමද අපි මෙහෙ එනවයි කියලා. කාටේ වනලා හලෝ මේ ජලසන්නේ හැදෙයිද දන්නේ නැහැ.
කැප්ටන් ඩිරකුස් මට පොඩ්ඩක් සමාව වෙන්න. මට පේන හැටියට අපේ කොටේට පොඩි සතුරු ආක්‍රමණයක් එල්ල වෙලා වගේ. ඔව් මේ අර මොනවා බලනවා. ඔව් මේ හෙන දැටි මොරෙක් කොටත් එක්ක වොලිබෝල් ගහන්න ලෑස්ති වෙනවා වගේ මට පේන්නේ. ඔව් හරි ඔන්න ගැහුවා. හරි වැඩේ නේ දැන්. දැන් ඔන්න මෝරා කරුණා කරලා ওই මයික්‍රොෆෝනේ මට දෙන්න. මම කරගන්න වැඩේ. දැටි මොරක් ඩෑෂ් පාර කෙල්ල කරනවා. අන්න දැන් ඉහළට යනවා උඩට යනවා බිමට වැටුණා දැන්. ඇයි අපි කළුද මට දෙන්න මම කතා කරන්න මුකුත් පේන්නේ නැනේ මොකද මේ ඔය ඇස් බැඳුම ගලවපන් මෝඩයා. හරි හැබැයි තමයි වටේ කබතකම උඩහා දැන් දෙන්නම් නියමෙට ඔන්න අහගන්නවා දැන් ඔන්න දැන් මට පෙනී යනවා මට දැන් පෙනී යනවා ගෝල් ඩෑෂ් පාරවල් නියම අන්තිමට ඉතුරු කරන මෝරා දැන් ඔය ඊටම කරනවා වැටුණා සීක්‍රේට් පල්ලයක් පයින්නවා වැටුණා කොටෙන් අපි කටි කොම්පියුටර් ආරු වැඩ කෑව ආරු ડોක්ටර් හොඳ හිත මම පොඩි වැඩක් පෙන්නන්නද? ටොමි මම මේ කල්පනා කරන්නේ මොන්ටිව සනීප කරගන්නේ කොහොමද කියලා. මේ අපේ ලා තනකොළ පෙත්තස් පොප් ගෲප් එක. ඇයි මොකද වෙලා තියෙන්නේ? නෑ මොකුත් නෑ. ඒගොල්ලන්ට රියස් කරන තැනක් නැතුවනේ හිටියේ. හෝ ටොමි මේ මගේ බේත් බෑග් එක නෙවෙයි. ડોක්ටර්ගේ බෑග් එකේ තැනක් හොයලා දුන්නා. මේ බලන්න මේ ඉන්න ඔන්න මේ අපේ ලා තනකොළ පෙත්තස් ගෲප් එක. ඔව් සර් අලුත් රියසල් රූම් එක. සර් මොකද කියන්නේ? කොහමද? සන හොඳද? මාරයි බාම හොඳයි. පොඩියට හිටියට මේගොල්ලෝ සත්‍ය කොහමද නේද ටොමි ආ? ඔව් ඒක මේ බලන්න. මෙව්වම් පොඩි හින්දා උන්ගේ සද්ද ඇහෙන්නෙම නෑ. ටොමි මට හොඳ අදහසක් ආවා. අපි මොන්ටිට හැදිලා තියෙන පොප් පිස්සුව අපි මේ අපේ ගෲප් එකෙම හොඳ කරමු. R2D2 කම්පියුටර් ස්පීකින් කවුරුත් නැද්ද? මට කොරෝනාඩක් ඇහෙනවා. ඒ කොම්පියුටරේ කතා කරනවා උඹලා මෙහෙන් ඉදිද? හරි ડોක්ටර් හොඳ හිත ලිස්සලා යනවා. ඔය කම්පියුටරේ කොටි අස්සර දාලා අපිව මරන්න හැදුවා. R2D2 කම්පියුටර් ස්පීකින් ස්පීකින් එක තියලා කියන දේ කියපන්. ડોක්ටර් හොඳ හිතගෙන ආව කොක් දූපතට හැරෙව්වා. එච්චරයි මරණිදි මතයි. ඒ නැගිටපන් කොම්පියුටර් කොහෙද කොක් දුව තියෙන්නේ? මම දන්නේ කොහමද? මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඉක්මන් කරලා හොයලා කියපන් නැත්තම් උඹේ ওই වාර්තික සේරම ගලවනවා උඹ ගොම්ම කොම්පියුටර්. විහිළුවක්වත් තේරෙන්නේ නැහනේ. තන හොයාගත්තා. නැව හැරෙව්වා. මම කියපන්. අපි කොක් දුවේ ඉන්නවා ડોක්ටර් දැනගත්තාම උඩ ගිහින් බිම් වැටෙයි. එහෙදි අපි මිනිහම කොටු කරගමු. ඒ ටොමි අන්න කොක් දුව. නිසංසල තැනක් වගේ. ඉක්මනට හාරපල්ලා අපේ දොස්තරට වල කපන්න ඕනේ ඔය බලා ඉක්මනට හාරපල්ලා. ඉක්මන්. බලාගෙන මගේ මේ අද ඔය හයරකට ගෙනාම සූට් එකක් නේ. ආයිමත් සැරයක් මම ලොක්කෙක් කියලා බලන්නේ නැහැ පටසාලක මට ගහනවනේ. බලාගෙන ඔය හැරුව ඇති. දැන් ඉතින් ඔය හැරුව ඇති. දැන් අපිල වලට පස්ස බල්ලා. චව්. බලාගෙන අල්ලන්න එපා කොකයි මල්ලන්න එපා. බලාගෙන යන්තම් ගෑවුනොත් ඇති. එහෙමද මේ කඩේ කොකා. කොකා හොඳට වැඩ කළා. ඒකත් එහෙමයි. මං කියපේක ඇහුවේ නෑ. දැන් උඹට තේරෙන්නේ ඈ චව්. ඔන්න ඕකෙන් ගලවලා උගුල දාපල්ලා වලට. දැන් ડોක්ටර් හොඳ හිත ළඟම එන්න ඇති. අපි ලෑස්ති වෙලා ඉන්න ඕන ඒකට. ටොමි මගේ කේස් එක ගන්න බලන්න. ඔව් ගෲප් එක ගැන බලන්නද? අපෝයි වහන්න කරන පැලෙන්ඩේරෝ වගේ. ටොමි කොක්කුර යනක් එනවන්න. ටොමි අපිට උන්ගේ පස්සෙන් ගියොත් අපිට උන්ගේ ගමට යන්න පුළුවන් වෙයි වගේ නේද? අපි යන්න. ඔව් සර්. අන්න උන් එනවා හැංගියල්ල. ડોක්ටර් හොඳේද? අර්ථයෙන් උන්ගේ ගම අපි ඉක්මන් කරලා යන්. අපිට එතනින් අපේ ලෙඩාගේ විස්තර දැනගන්න පුළුවන් වේවි. එහෙනම් උඹලා වලෙන් බේරුණා නේද? හොඳයි මං උඹලට පෙන්නන්නම්කෝ. පන්න පස්සෙන් පන්න. ඔය පැත්තේ නේ. යතන වල වැටුණා. සර් උගල නම් හොතට වැඩ කරනවා නේද? බල්ලා වැඩේ කෑවා. ડોක්ටර් මගේ ලොකු පුතාගේ ලෙඩේ බෝ වුණොත් අපි ඉවරයි. අපි ඔක්කොම ඉවරයි. පොප් සින්දු දාගෙන ඇඳුරට වෙලා ඉන්නේ. වයින් කරලා තියෙන්නේ. ඒක තත්තක්ක් ගහන්නේ නැහැ. මොනවද යා කියන්නේ? ඉගලෙන්ට බයලු. ඒක වෙන්න බෑ කොහමද? ඒ විතරක් නෙමෙයි. නාකි අපිට බැයිලු. ඒගොල්ලෝ වැඩ කරන ඕකයි. ඉවසන්න. වැඩි හිටිය අපි මේ වෙලාවේ හුඟක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ තේරුණාද? ඔව්. ඉවසන්න ඕනේ තමයි. ඒක තමයි ඉවසන්නේ. මූව කොහමද හොඳ කරගන්න ඕනේ ඒකයි. ඔව්. අපි ලෙඩව බලමු.
ලෙඩක් කොහෙද නවත්තලා ඉන්නේ කියන්න බලන්න. අර ඉන්නේ අර මඩුවේ ඌ ඈඩ් කරලා තියෙන අනිකුන්ට බෝ වෙයි කියලා. ටොමි හොමින්ද මම ලෙඩ අවසෝදිසි කරලා එන්න. ඒක නෙමෙයි කමාන්ඩර්. මෙතන ආස්තොට බලද්ද? ඔව් නමුත් මේක මිලිටරි එකක් නෙමෙයි. මෙතනින් කරන්නේ සාමදූත වැඩ. දැන් මගේ පුතාගේ පිස්සුව හින්දා ඒ ඔක්කොම නැති වෙන්න යනවා අපිට. ඔව්. පුතාට ඉගිල්ලෙන්න ඕනද? මොනවද මේ අහන්නේ? ඉගිලෙන්නේ නැතුව. මගේ එකා කුරුල්ලන්ගේ යුතුයකම ඉගිල්ලෙන්න එක ඌ ගිලෙන්න ඕනේ. මොන්ටි මොකද ඉගිලෙන්න බෑ කියන්නේ? කුරුල්ලු උනාම ඉගිලෙන්න එපා පුතා. ඒ පරණ කතා. මං ඉගිලෙන්නේ නැහැ. කතාව එච්චරයි. ඉගිලෙන්න බය වගේද පුතාට? ඔබට එන්න බතේරුණාද? කොටින්ම කිව්වනේ මම ඉගිලෙන්න කැමති නැහැ. ඒක හරි නෑනේ පුතා. කුරුල්ලු උනාම ඉගිලෙන්න බෑ කියලා බෑ නෙවෙයි. ඉගිලෙන්න එපා. පෙන්සින්ද මේ කර්ණාකර තමසේ යනවා යන්න මෙතනින්. මට වුණ හැටියට පුතා උඩ ඉගිලෙන්න බය වගේලු නේද? බයල උන්ට කියන බලන්න කියලා ගිහින්. සමහර වෙලාවට කාටත් ඇත්ත කියනකොට හිත රිදෙනවා. ඔව්. හලෝ යන්න. මොනවද කරන්න ඕන බය නැහැ කියලා පෙන්නන්න. ඉගිලියන්. හරි. වැඩ කලෝ බලා ගන්නවා. උඩට ඉගිලියන්. මට එන්න බෑනේ හල් ડોක්ටර් ඉන්න බෑනේ මට අමාරුයි කියලා එන්න බෑ කිව්වනේ මම. ටොමි ඔය බෑග් එක දෙන්න මෙහාට. මෙන්න සර්. මට ඉන්ජෙක්ෂන් නම් එපා ડોක්ටර්. ඉන්ජෙක්ෂන් නෙමෙයි ටොමි මේ. පොක්සින් වලට ආසයි කියන්නේ හොඳට ආ ගන්නවා. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මගේ බෑ කියලා බෑ බෑ බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මගේ බෑ කියලා බෑ බෑ බෑ. මල් පිපුනේ සුවඳ දෙන්න බෑ කියලා බෑ. නටු ලැබුණේ පියාඹන්න බෑ කියලා බෑ. අත් ලැබුණේ වැඩ කරන්න බෑ කියලා බෑ. මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැගි බෑ කියලා බෑ බෑ බෑ. අපි හැදුනේ රට රකින්න බෑ කියලා බෑ. රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ. යුතුයකම් ඇත ඉටු කරන්න බෑ කියලා බෑ. නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ වෑයම් කරනවා. මොන්ටි බිමට වැටෙන රොදි කොහොම හරි අල්ල ගන්න බලමු. අන්න දැන් ඉතින් ඉක්මනට ගිහලා ගිහලා දැන් ඔය මේ පැත්තේ තමයි ඉන්නේ. මම බලාගෙනයි. දැන් මේ හපු හිටිය වල ඇතුළට වැටෙනවා. වැඩේ හරි උංග කොටු නා දොස්තරයා වල්ලියේ. දැන් ඉතින් මුන් වෙන්නේ පල්ලි ඉස්මට කුදුරගෙන අපේ නැවට. ටොමි උඹට කොහොමද? වරදක් නැහැ. සර්ට කොහමද? හොඳයි. මොන්ටි උඹට කොහොමද? ඇඟපත් නම් ටිකක් රිදෙනවා අපෝ ඕගානක් නෑ. අන්න කවුද එනවා වගේ ඉක්මනට ඇතුළට බලන්න. ડોක්ටර් හොඳට මොකද කියන්නේ සතුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවද නැද්ද? ඔයගේ හොරෙකුට මං ඒවා කියා දෙන්නේ නැහැ තේරුණාද? ඒක මට කියා දුන්නොත් මම ડોක්ටර්ට හොඳට සලකනවා. ડોක්ටර්ව අමතක කරන්නෙත් නැහැ. එතකොට අපි දෙන්නට මේ ලෝකේ කවදාද රජ වෙන්න පුළුවනි. හොඳට දැනගනින් කල්පනාවට ගනින් ඒකේ පොඩි කොස්සක් තියෙනවායි කියලා. මට රජ වෙන්න ඕනේ නැහැ කවදාවත්. එහෙමද? තමුසේ එහෙනම් දැනගන්නවා තමුසේ ගාව තියෙන ඔය රහස එළියට ගන්න හැටි මම දන්නවා. තමුසේව මම දෙපැත්තෙන් මිරිකලා. අන්න පිටිය දෙන්න කඩ වෙනවා. ඔව් ගැලවීමක් නැහැ වගේ අපිට. මොන්ටි ගිහලා උදව් ගෙනාවොත් මිසක්. අනේ මන්දා. මට ඉගලෙන්න බෑ. බෑ කියලා බෑ මොන්ටි උත්සාහ කරන්න. බෑ හොඳයි. අනේ මන්දා හොඳයි උත්සාහ කරලා බලන්නම්කෝ එනම්. හරි ඉගලෙන්න පුළුවන්. ඒකනේ මම කිව්වේ මොන්ටිට. මොන්ටි දැන් ගිහිල්ලා අපේ නැවට ගිහිල්ලා අපේ කට්ටියට කියලා උදව් ඉල්ලන් ඉන්න බලන්න. අපි සැකෙන්නේ නැගාට එනම් ડોක්ටර් ගියා. අර මූදුරකුස ડોක්ටර් හොඳයි ඉතයි තොමි වයි අල්ලගෙන උනා අපි ඔක්කොම ටික ගිහලා බේරගෙන ඉමු ડોක්ටර්. කොහොමද අපි ඒගොල්ලෝ බේරගන්නේ? බේර ගන්න හැටි මම දන්නවා. අපි ප්ලෑන් එකක් හදමු. කරන ප්ලෑන් එකක් ඉක්මනට කරනවා. මම යනවා තව උදව් ගන්න. මේ ඉක්මන් කරලා වරෙල්ල අර ડોක්ටර්ට හිර කරගෙන.
හලෝ මේ ඔළුව උස්සලාකෝ. සමුසෙත් එනවාද අපිට උදව් කරන්න? හරි අපිත් සින්දුවෙම යමු. ඔක්කොම කියමු. මෙහෙම වරේ ඉක්මන් කරපල්ලා. මෙතන තමයි උන්ගේ සිරගෙදරට යන උමන්ත්‍රණටුව තියෙන ඉක්මන් කරපල්ලා. ඉක්මන් කරමු. මෙන්න ડોක්ටර් බලන්න යනවා. අල්ල පියාව. උන් බෝට්ටුවට ඇවිල්ලා ගිහලා කොහමද අල්ලගමු. අපි ඉක්මනට බෝට්ටුවට දුවමු. මාත් කොට එන්න. උන්ට පැනලා යන්න දෙන්න එපා. අල්ලගෙන ඉක්මනට. උන් අල්ලයි අපේ වලිගේ. ડોක්ටර් හිතන්න බෑ බේරණයි කියලා මම පලි ගන්නමයි. මුන් මොනද මේ ගේන්නේ? මුදු බෙල්ල නේද ගේන්නේ? අපේ මොන්ටිනේ යාළුවොත් එක්කන් ඉන්නේ. මුන් අපිට බෝම්බ දාන්න නේද මේ ඉන්නේ? දුවපල්ලා බෝම්බ දාන්න දුවපල්ලා. බෝම්බ දාන්න එනවයි කිව්වා. බෝම්බ නෑ. දැම්මෝ. ඕකට මාව අල්ලන්න බෑ දන්නවද? මොන්ටි කියලා ලොස්සන කොහොමද දැම්මේ? මොන්ටි තමයි අප බේරගත්තේ නේද ડોක්ටර්? ඒක තමයි මං කියන්නේ. බෑ කියලා බෑ උත්සාහ ගත්තොත් ඔක්කොම හරි. මොන්ටි අපිට හොඳ ආදර්ශයක්. බෑ කියලා බෑ කියලා බෑ කියලා බැරිය මල්ලේ බෑ කියලා බැරිය නැගි බෑ කියලා බෑ අපි හැදුනේ රට රකින්න බෑ කියලා බෑ. රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ. යුතුයකම් ඇත ඉටු කරන්න බෑ කියලා බෑ. නගේ මල්ලේ කිසිම දෙයක් බෑ කියලා බෑ.